රෝද දෙකක් උඩ යන හැම එකක්ම මෝටර් සයිකල් නෙවෙයි. සමහර ඒවා තියෙනවා ඒවට කියන්නේ යකඩ හීන කියලා. හැබැයි අද අපි කතා කරන්න යන්නේ හීනයක් ගැන නෙවෙයි. පාරවල් උඩ ඇවිදින මාරයක් ගැන. ඒ තමයි Kawasaki Ninja H2R. මේ යකාගේ ඇඟ ඇතුලේ කෑ ගහන සුපර් චාර්ජ් එන්ජින් එකේ සද්දය ඇහෙද්දි ඕනම කොල්ලෙක්ගේ ඇඟේ ලේ ධාතුව රත් වෙන්නේ නිකම්ම නෙවෙයි. නිතරම දකින සාමාන්‍ය සුපර් බයික් 1000cc එන්ජින් එකකින් අශ්ව බල 200ක් විතර දෙද්දි මේ H2R කියන මෘගයා අශ්ව බල 310කට වඩා මුදා හරිනවා. හිතාගන්න පුළුවන් මේ සිරුරේ තියෙන බලය. බින්දුවේ ඉඳන් පැයට කිලෝමීටර් 100ක වේගයට යන්න මේකට යන්නේ තප්පර 2ක් වඩාත් අඩු කාලයක්. මේකේ තියෙන සුපර් චාර්ජර් එක වැඩ කරන්න ගත්තම ඒකින් පිට වෙන සුවිශේෂී සුපර් චාර්ජර් ෆ්ලටර් සද්දේ. ඒක නිකම්ම බයික් එකක් හුස්ම ගන්න සද්ද නෙවෙයි. ඒක හරියට මේ මෘගයා Tamanගේ ගොදුර දකින්නකම් දත් පිලිස්සලා ගොරවනවා වගේ සද්දයක්. H2R එකේ උපරිම වේගය කොච්චරද කියලා ඔයා දන්නවද? 2016 අවුරුද්දේ තුර්කියේදී කෙනන් සොෆුෝලු කියන සුපිරි ධාවකයා මේ යකා උඩ නැගලා තප්පර 26ක් ඇතුළත පැයට කිලෝමීටර් 400ක සීමාව පසු කළා. ඒක ලෝක වාර්තාවක්. ප්ලේන් එකක් ටේක් ඔෆ් වෙන්නේ පැයට කිලෝමීටර් 250 300ත් අතර වේගෙන්. එතකොට හිතන්න පැයට කිලෝමීටර් 400ක් කියන්නේ රෝද දෙකක් උඩින් පියාඹනවා වගේ වැඩක්. හැබැයි මේ සෙල්ලම හැමෝටම හරියන්නේ නැහැ. මේ බයික් එක පාරවල් වල පදින්න තහනම්. මේක ට්‍රැක් ඔන්ලි සෙල්ලම් බඩුවක්. මොකද මේකේ වේගය පාලනය කරන්න සාමාන්‍ය මිනිස්සෙක්ගේ මොළයට තියෙන ප්‍රතිචාර දැක්වීමේ කාලය මදි. එක පොඩි වැරදීමක්, එක තප්පරයක ගැස්සීමක් ඔයාව කෙලින්ම යවන්නේ සොහොනට. මේකේ තියෙන කාබන් ෆයිබර් පියාපත් හදලා තියෙන්නේ බයික් එක ඉහළට විසි වෙලා ප්ලේන් එකක් වගේ පියාඹන එක නතර කරලා පොළවට තද කරලා තියාගන්න. ඒ කියන්නේ මේක බිම තියාගන්නත් වෙනම තාක්ෂණයක් ඕනේ. Kawasaki Ninja H2R මේක මිල අධිකයි, මේක දරුණුයි, මේක මාරාන්තිකයි. ඒත් වේගයට ආදරය කරන ඇඟේ ලේ රතු පාටට දුවන හැම කොල්ලෙක්ගෙම හදවතේ ගැහෙන ලොක්කුම හීනයක් තමයි මේ යකඩ මෘගයා. ඉතින් ඔයාට අවස්ථාවක් ලැබුණොත් මේ වගේ යකෙක්ව පදින්න ඔයා ඒ රිස්ක් එක ගන්නවද?